ඔන්න අද ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ කෆ්ටාන් වලට ඩිසයින් අහපු කට්ටියට ඔන්න ලස්සන කෆ්ටාන් ඩිසයින් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි කරපු ඩිසයින් ටික. මේවා කරලා තියෙන්නේ කෆ්ටාන් බ්ලවුස් වලට. ඉතින් ඔයගලන්ට මේ වගේ ලස්සන කෆ්ටාන් දිගේම මහන්නත් මේ මැටීරියල් අපිට ඩිසයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ ලස්සන කෆ්ටාන් බ්ලවුස් එකකට කරපු ඩිසයින් එකක්. මෙන්න මේ වගේ ලස්සනට කෆ්ටාන් බ්ලවුස් වලට ඔයගලන්ට මේ වගේ ඩිසයින්ස් කරගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. මේක කරලා තියෙන්නේ white color වලට. ඉතින් මේකේ ඔයගලන්ට කලර්ස් ගොඩක් ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ නිල් පාට එකට කරපු ඩිසයින් එකක්. මේකත් හරිම ලස්සන ඩිසයින් එකක්. මේ ඔක්කොම කෆ්ටාන් බ්ලවුස් වලට තමයි කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ වගේ ලස්සන ඩිසයින් අපිට කියලා ඩිසයින් කරගන්න. මේ බලන්න මේක yellow color එකේ dark green color ඇඩ් කරලා තමයි මේක කරලා තියෙන්නේ. ඒක බෑක් සයිඩ් එකට මේ වගේ යන විදිහට තමයි හදලා තියෙන්නේ. බලන්නකෝ. හරිම ලස්සන මැටීරියල් ඩිසයින් එකක්. තමයි මේ තියෙන්නේ oil මැටීරියල් එකෙන් අපි කරපු ඒවා. oil මැටීරියල් වලින් කෆ්ටාන් වලට කරලා තියෙන ඩිසයින්. මේක වීඩියෝ එකේ පේනවට වඩා මේක හපාට හරිම ලස්සනයි. ඉතින් මේකෙත් ඔයගලන්ට කලර්ස් ගොඩක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩිසයින් එක අපි කලින් පෙන්නලා තියෙනවා ඔයගලන්ට ගවුම් වලට කරපු ඩිසයින් එකක්. මෙන්න මේ මැටීරියල් එකෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ සුපර් ඔයිල් වලින් කරපු කෆ්ටාන් ඩිසයින් එකක්. සුපර් ඔයිල් වලට බ්ලූ ඩයි එක දාලා white color fabric එකේ තමයි මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේක කෆ්ටාන් එකක් මහුවම හරිම ලස්සනට තියෙනවා. ඔයගලන්ට මේක කෆ්ටාන් බ්ලවුස් විතරක් නෙමෙයි දිග කෆ්ටාන් වලටත් මේ මැටීරියල් වලින් ඔයගලන්ට ඕන විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ yellow color එකකින් කරපු කෆ්ටාන් බ්ලවුස් ඩිසයින් එකක්. මෙන්න මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. ඔයගලන්ට ඕන අතට මේ කීරි දාලා ලස්සනට ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ පින්ක් කලර් එකට ඔයගලන්ට බ්ලැක් කලර් වලින් ඩිසයින් එක දාලා කරපු අලු ඩිසයින් එකක්. මේකත් ඉතින් හරිම ලස්සනයි. කෆ්ටාන් බ්ලවුස් වලට තමයි මේ හැම ඩිසයින් එකක්ම කරලා තියෙන්නේ. ඉතින් කෆ්ටාන් එක මෙහෙමම කොහොම ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ 279 කලර් එකකින් කරපු වැක්ස් බටික් වලින් කරපු කෆ්ටාන් ඩිසයින් තමයි මේ ඔක්කොම. මේකත් මෙහෙම පස්සේ මෙන්න මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. මේකේ දෙපැත්තම ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මේකෙත් ඔයගලන් කැමති කලර්ස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ලයිට් බ්ලූ කලර් එකකින් අපි කරපු ඩිසයින් එකක්. කෆ්ටාන් බ්ලවුස් වලට. ඔන්න කෆ්ටාන් බ්ලවුස් වලට ඩිසයින් අහපු කට්ටියට ඔන්න ලස්සන ඩිසයින් ටිකක් අපි දාලා තියෙනවා. මේ තියෙන්නේ 279 කලර් එකට කරපු හරිම ලස්සන ඩිසයින් එකක් බලන්න. ඉන්නේ කෆ්ටාන් එක මෙහෙම පස්සේ ඉස්සරහට. ඉතින් මේකේ ඕනම සයිස් එකක් මහන්න පුළුවන්. බ්ලවුස් එකක් නෑ යාර 2.5මාර වගේ තමයි යන්නේ. ඒ වගේම එකක් නම් ඔයගලන්ට යාර 3 මහන්න පුළුවන්. බලන්න හරිම ලස්සනයි. මෙන්න මේ වගේ තමයි බ්ලවුස් එක මෙහෙම ඉස්සරහට ඔයගලන්ට මේ වගේ ඩිසයින් එක එන විදිහට කෆ්ටාන් එක හදලා තියෙනවා. yellow color වලින් කරපු ලස්සන ඩිසයින් එකක්. මේකේ දෙපැත්තටම ඩිසයින් එක එන විදිහට තමයි කෆ්ටාන් බ්ලවුස් එකේ මෙන්න මේ වගේ දෙපැත්තටම ඩිසයින් එක එන විදිහට තමයි මැටීරියල් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේ පාර අපි අලුතින් දාපු ඩිසයින් එකක් තමයි මේ තියෙන්නේ. මේකත් හරිම ලස්සන කෆ්ටාන් වලට. ඒ වගේම මේ තියෙන yellow color වලින් කරපු අලුත් ඩිසයින් එකක්. ඉතින් මේකේ කෆ්ටාන් එක මෙහුවට පස්සේ මෙන්න මේ වගේ තමයි ඉස්සරහට කෆ්ටාන් බ්ලවුස් එකේ ඩිසයින් එක එන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වගේ ලස්සන කෆ්ටාන් කුර්තා ෆ්‍රොක් අපිට කියලා ඩිසයින් කරගන්න. එහෙනම් දැන්ම දාලා තියෙන WhatsApp නම්බර් එකට කතා කරන්න. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වගේ රෙඩ් කලර් වලින් ඔයගලන්ට ගන්නත් පුළුවන්. ටික කොටන් වලින් තමයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ලයිට් බ්ලූ වලට බ්ලැක් කලර් වලින් ඩිසයින් එක දාලා කරපු ලස්සන මැටීරියල්